හරි අපි ගානක් සාකච්ඡා කරමු. right මෙන්න මෙහෙම මෙන්න මෙහෙම තියෙනවා සිලින්ඩර් එක භාගයක් අර්ධ සිලින්ඩරයක් මේකේ මේ අර්ධ සිලින්ඩරේ විස්කම්බය දීලා තියෙනවා මීටර 14යි. විස්කම්බය මීටර 14යි. හරි. විස්කම්බය මීටර 14යි. එතකොට මේ සිලින්ඩරේ දිග මීටර 15යි. දිග මීටර 15යි. හරි. දැන් අපිට මේකේ හොයන්න ඕනි මුළු පෘෂ්ඨ වර්ගඵලය. දැන් චුට්ටක් මං කිව්වේ රටාවට ඉගෙනගෙන බෑ. හොඳට මොලෙන් හිතන්න ඕනි. මේකේ මට පෘෂ්ඨ වර්ගඵලය හොයලා දෙන්න. විස්කම්බය 14යි දිග මීටර 15යි. right. වීඩියෝ එක පෝස් කරා ගාන හැදුවා. ඊට පස්සේ ආයි වීඩියෝ එක ස්ටාර්ට් කරලා බලන්න තමන් හදපු ගාන හරිද කියලා. right. මං ගාන හදාගෙන යනවා. ඔක්කොරම කලින් අපිට මේ අර්ධ වෘත්තාකාර කොටස් දෙකේ වර්ගඵලය හොයන්න නම් 14 කියලා තියෙන විස්කම්බය. අපි ඒ 14 අරය කරගන්න ඕනි. මෙන්න මෙහෙම වෘතයක් තියෙනවා. මෙන්න මේක තමයි අරය. ඕක තමයි අපිට ඕනි. හැබැයි මේකේ තියෙන්නේ මෙන්න මෙහෙම විස්කම්බය. අපිට ඕනි මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ ටික තමයි අපිට ඕනි. ඔන්න ඔය ටික තමයි ඕනි. එහෙනම් 14 දෙකට බෙදලා අපි අරය හොයාගන්න ඕනි. r සමානයි 14 බෙදීම 2 සමානයි 7යි. ඔන්න අරය හොයාගත්තා 7 මීටර කියලා. හරි. අරය හොයාගත්තා. right. දැන් අපිට පුළුවන් අර්ධ වෘත්තාකාර කොටස් දෙකේ හොයන්න. මේක පුතේ දැන් මං ආයෙ එකින් එක අකුරෙන් අකුර කියා දෙන්න ඕනේ නැහැ. ඔයාලා දන්නවා. මෙන්න මෙහෙම දෙකක් නේ තියෙන්නේ. ඔන්න ඔහොම දෙකක් තියෙන්නේ. එතකොට ඕක පුළුවන් කාට හරි සම්පූර්ණ වෘත්තයක් නම් πr වර්ග. ඒකෙන් භාගයක් නම් ඒක බෙදීම 2. සම්පූර්ණ වෘත්තයක් නම් πr වර්ග. ඒකේ භාගයක් නම් ඒක බෙදීම 2. දාලා මේ දෙක එකතු කරන්න පුළුවන්. ඇත්තම කිව්වොත් එහෙම අවශ්‍ය නැහැ. අර්ධ වෘත්තයයි එකතු වුණාම මොකද්ද හැදෙන්නේ? මෙන්න මෙහෙම වෘත්තයක් හැදෙනව නේද? එහෙනම් අපිට මේ දෙකම වෙනුවට πr වර්ග කියන එක දාලා අපිට පුළුවන් මෙයාගේ උඩ මෙන්න මේ පැත්තේ සහ මෙන්න මේ සයිඩ් එකේ අර්ධ වෘත්තාකාර කොටස් දෙකේ වර්ගඵලය හොයාගන්න. හරිද? එහෙනම් මේක කවුරු හරි එක පැත්තක භාගෙ දාලා හදලා ඒක දෙකෙන් ගුණ කරලා ගත්තට කමක් නැහැ. මම කියන්නේ ඊට වඩා අපි ස්මාර්ට් වෙන්න ඕනි. හරි. අපි හදමු අර්ධ වෘත්තාකාර කොටස් දෙක. අර්ධ වෘත්ත වර්ගඵලය සමානයි කෙලින්ම πr වර්ග දාන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. πr වර්ග 7න් 22යි අරය 7යි 7යි. 7ට 7 කැපුණා. ඊට පස්සේ බලනවා 22 වරක් 7. 22 වරක් 7 දැන් අපිට සාමාන්‍යයෙන් හදලා මතක තියෙන්න ඕනේ ඒ ගාන. sorry. කීයද? 14න් 4යි එකක් ඉතුරුයි 4ක් 2 14යි 1යි 15යි. right. ඔන්න එහෙනම් අර්ධ වෘත්තාකාර කොටස් දෙකේ හොයාගත්තා 154යි වර්ග සෙන්ටිමීටර කියලා. හරි. ඒ විතරක් මදි. අපිට ඊගාවට
ඉතුරු වක්‍ර පෘෂ්ඨය හොයන්න ඕනේනේ. වක්‍ර පෘෂ්ඨයේ සම්පූර්ණ එක නෙමෙයි තියෙන්නේ. ඒකෙන් භාගයක් තියෙන්නේ නේ. එහෙනම් අපිට මෙතන 25 දැන් 15 තියෙනවා. හැබැයි 25r නෑ 25r ගෙන් භාගෙ තියෙන්නේ. මේ බලන්නකෝ. මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. මෙතන තියෙන්නේ වෙන්න මෙහෙම එකක්. සාමාන්‍යයෙන් මෙන්න මෙහෙමනේ අපි ගත්තේ. මෙයා 25r මෙයා h කියලානේ ගත්තේ අපි. ඔය h කියන්නේ අරකේ තියෙන දිගට සමානයි. උස හෝ දිග. හරිද? හරි. එතකොට දැන් මේ සම්පූර්ණ 25r වටයක් කරකිලා නැහැනේ. මේ 25r කියන්නේ මොකද්ද? මං කියා දුන්නා මෙන්න මේ වටේ. මෙන්න මේ වටේනේ. right. එතකොට දැන් ඒක සම්පූර්ණ වටයක් ගියා නම් 25r. හැබැයි දැන් තියෙන්නේ මේ සම්පූර්ණ වටේ නෑ මේ මෙච්චරයි භාගයයි. භාගයයි තියෙන්නේ. එහෙනම් මේ 25r ගෙනුත් භාගයයි තියෙන්නේ. h ට මුකුත් උනේ නෑ. ඒක ලොකුවට ෆෝමියුලා එක අපි ගාන හදනකොට ලොකු අවුලක් වෙන්නේ නැහැ. හැබැයි අපි හරියටම තියරි එක ඔලුවට දාගෙන කරගෙන යමු. 25r දෙකට බෙදෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා 25r දෙකෙන් බෙදනවා. මොකද වෙන්නේ? දෙකට දෙක කැපිලා යනවා 5r ඉතුරු වෙනවා. එහෙනම් අපිට මේ තනි එකක් මේ එකක් ගන්න පුළුවන් 5r මෙයා 5r මෙයා h. දැන් අපිට පුළුවන් නේද මෙයාගේ වර්ගඵලයත් හොයාගන්න. right. අපි හොයමු වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සමානයි 5rh කියලා දාන්න. මේක 25rh දාලා ඉවරලා දෙකෙන් බෙදුවත් හරි. මම අර වැඩේ උනේ කොහොමද කියන එක පැහැදිලි කරලායි ගත්තේ. හරි. මොකද වෙන්නේ? 7න් 22යි අරය වෙනසක් වුණාද? අරය වෙනස් වුන්නේ නැහැ. 7යි. එතකොට උස දිග ඒ දෙක මෙතන එන්නේ අර සිලින්ඩරේ පැත්තට හරවලා තියෙන්නේ උස 15යි. right. දැන් මොකද වෙන්නේ? 7ට 7 කැපෙනවා 22 වරක් 15. මේ වගේම ගුණ කරද්දී මං කියා දුන්නා මොකද කරන්න ඕනි? එකම ඉලක්කම තියෙන එක්කෙනා යටට දානවා. right. 22 යටට දැම්මා. එකපාරක් අපි ගුණ කරගෙන යනවා. දන්නවා දෙවරක් 15 30යි. ආයෙත් ඒකම ලිව්වා. ආයෙත් ඒකම ලිව්වා. දැන් මොකද කරන්නේ? එකතු කරනවා. right. ඔය තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න අපිට එනවා වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය වර්ග මීටර් 330යි කියලා. 330යි. හරි. දැන් වක්‍ර පෘෂ්ඨයත් හරි අර්ධ වෘත්ත කෑලි දෙකත් හරි. හරිනේ. එහෙනම් එච්චරයි අපිට හොයන්න කියා දුන්නේ. කියලා ගාන ඉවර කරලා බෑ. ඇයි? තව කොටසක් තියෙනවා මේක කරන්න. මේ බලන්න. කෝ ගාන? මේ තියෙන ගාන. මේ බලන්න. මෙතන අර්ධ වෘත්ත දෙක ඕකේ. මේ ටික හරි. දැන් මේ වක්‍ර පෘෂ්ඨයත් ඕකේ. මෙන්න මේ උඩ ඉන්නව නේද? මෙන්න මේ උඩ ඉන්නව නේද? ත්‍රිකෝණාශ්‍රාකාර කොටස. ඒක මේ අපේ ඝන වස්තුව කපපු හින්දා අලුතෙන් ඇඩ් වුණ එක්කෙනෙක්. ඝන වස්තුව කපපු හින්දා අලුතෙන් ඇඩ් වුණ එක්කෙනෙක්. එතකොට එයාව අපි මේකට එකතු කරන්න ඕනි. දැන් කට්ටියන්ට කන්ෆියුස් වෙන්න පුළුවන් එහෙම එකක් කියා දුන්නේ නැහැනේ කියලා. දැන් ඔයා හිතලා බලන්න මොකක් හරි ඔයා පේන්ට් කරනවා මොකක් හරි අපි ගමු කොටයක් කියලා. චූටි කොටයක් ඔයා පේන්ට් කරනවා. පේන්ට් කරලා මැදින් මේ වගේ කැපුවොත් ඇතුලේ පේන්ට් එක නැහැනේ. එතකොට අලුතෙන් සර්ෆේස් එකක් තමයි ඔයාට හැදුනේ. අන්න ඒ වගේ තමයි මේක දැන් අර සිලින්ඩරේ විදිහට නැතුව කපලා කොටලා මොකක් හරි කරලා තියෙද්දි වැඩිපුර කැලි තියෙන්න පුළුවන්. ඒකයි මං කිව්වේ මේක අපිට අර මෙන්න මේකමයි සූත්‍රය මේකෙන්මයි හදන්නේ කියලා මතක තියාගන්න බෑ. මේවා එකතු වෙලා හැදෙන්නේ මේකේ තියෙන්නේ මෙන්න මේවා කියන කොළුවට දාගන්න ඕනි. ඊට පස්සේ සූත්‍රය පාඩම් කරන්න දෙයක් නැහැ. වෘත්තය, එතකොට වක්‍ර පෘෂ්ඨය, එතකොට ඍජුකෝණාශ්‍රය කොහොමද හොයන්නේ? ඔය දේවල් ටික මතකයි නම් ඒ ටික
කම්බයින් කරගන්න තියෙන්නේ. හරි. දැන් අපිට මේ ත්‍රිකෝණාශ්‍රාකාර කොටසත් හොයන්න ඕනේ. ඒක නම් හරි ලේසි නේද? දිගයි පළලයි දෙකම දීලා තියෙනවා. right. දිග 15යි පළල 14යි. right. අපි ඒකත් වෙනම හොයමු. ත්‍රිකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය. කොටසේ වර්ගඵලය වල දිගට ලියන්න ඕනේ. හොඳේ. right. right. කීයද අපිට තිබ්බේ? දිග ගුණ කිරීම පළලනේ. ඉතින්ලම දිග ගුණ කිරීම පළල. දිග කීයද? 15යි. පළල කීයද? 14යි. දැන් 15 14න් ගුණ කරන්න තියෙන්නේ right. 4 වඩා 5 20න් බිඳුවයි දෙකක් ඉතුරුයි. 4 වඩා 1 4යි 2යි 6යි. දැන් එකයිනේ තියෙන්නේ. ඒක කෙලින්ම මේ විදිහට ලියනවා. දැන් එකතු කරනවා. right. 210යි. 210යි වර්ග මීටර්. right. දැන් ඔය ටික හදලා ඉවරලා හම්බෝ ඇති යන්තම් මං හදලා ඉවරයි කියලා කිව්වොත් කියලා හිතලා හිටියොත් එහෙම උත්තරේ වැරදි. භාගයට ලකුණු හම්බ වෙනවා. බිඳුවක් හම්බ වෙන්නේ නැහැ. භාගයට හම්බ වෙනවා. සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා මොකද කරන්න ඕනේ? මුළු පෘෂ්ඨ වර්ගඵලයනේ අහන්නේ. එහෙනම් ওই ටික ඔක්කොම එකතු කරන්න ඕනේ. හරි. දැන් අපි මොකද කරන්න ඕනේ? මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න ඕනේ. දැන් බලන්න අපි right. මේ පැත්තට යන්කෝ. හරි. මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි අපිට අර්ධ වෘත්ත දෙකේ වර්ගඵලය ආවා 154ක්. ඊළඟට වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵල මම ඒ ටික ඉන්නකම highlight කරන්න. right. මේ තියෙන්නේ එකක් අර්ධ වෘත්තයේ වර්ගඵලය right. මේ තියෙන්නේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය right. මේ තියෙන්නේ ත්‍රිකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය. right. එතකොට ওই ටික තමයි දැන් අපි එකතු කරන්න ඕනේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. right. තුන්සිය තිහයි 210යි. 330යි 210යි. right. එතකොට අපිට එනවා ආන්සර් එක 694ක් නේද? 694ක් එනවා වර්ග මීටර් වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. 154යි 330යි 210යි. ඔව්. right. මේ තියෙන සම්පූර්ණ කතා කරපු එක මම හිතනවා පේනවා ඇති කියලා. right. මේ ටික තමයි අපි කතා කරේ. right. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේක තමයි ෆයිනල් ආන්සර් එක. හොඳේ. මේක තමයි ෆයිනල් ආන්සර් එක.
මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ගෲප් එකට දාන්න. මේ වගේ ගණන් ඔයාලත් තව හදන්න ඕනි. අකුරු ගැන හිතන්න එපා. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් ඒක මෙන්න මෙතන තේරෙන්නේ නැහැ මෙතන මගේ වැරදුනා කියලා ගෲප් එකට දාන්න. අපි ඒක බලමු. නැත්තම් මට බැරි වුණත් ගෲප් එකේ ඒක දැකපු ගාන තේරුණ ළමෙක් ඉන්නවා නම් ඒක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලා දෙන්න. ඒ ළමයාට කාට හරි ඇහුවොත්. හරි.